දැන් මේ ගාන හදන්නෙත් මෙහෙමයි. දැන් මේකෙත් අපිට පේනවා හතර දෙනාට පොදු එක්කෙනෙක් හොයාගන්න බෑ. එතකොට අපි දෙන්න අල්ලනවා. ඔන්න මම දෙන්න අල්ලනවා. එතකොට මෙතන මම දැක්කා මේ දෙන්නටම p පොදුයි. p ව එළියට ගන්නවා. එතකොට p ව එළියට ගත්ත ගමන් මෙතන ධනයේ ඉතුරුයි, මෙතන ධනයි ඍණයි p b ගෙන් වැඩි වුණාම bp එනවා. මේ දෙන්නට කවුද පොදු? ඍණක් එළියට ගන්නවා. ඍණක් එළියට ගත්ත ගමන් ඍණක් විතරක් එළියට අරගෙන හරියන්නේ නැහැ. දැන් මේකදී අපි මොකද කරන්නේ? දැන් මෙතනදී අපි මේ දෙන්නටම පොදුයි q. නමුත් ඉස්සරහා ඍණක් තියෙන නිසා ඍණ q එළියට ගන්නවා. ඍණයි ධනයි ඍණ q b ගෙන් වැඩි වුණාම bq. ඍණයි ධන q a ගෙන් වැඩි වුණාම aq. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දැන් අර ඉස්සල්ලා හදපු ගණන් වල ඔයාලට මතක නම් මෙයා වෙනම එක්කෙනෙක් වුණා, මෙයා වෙනම එක්කෙනෙක් වුණා. ඒ දෙන්නටම ආවේ මෙතන තියෙන a ඍණ b නම් මෙතනටත් ආවේ a ඍණ b. නමුත් දැන් මෙතන තියෙන්නේ කවුද? b ඍණ a. එහෙනම් ළමයි මේක පොඩ්ඩක් එකපාරට සාධක කරන්න අමාරුයි. ඒකට අපි පොඩි සෙල්ලමක් දානවා. ඒ සෙල්ලම මම මේ හරිය හදලා පෙන්නන්න. දැන් මෙතන තියෙන්නේ b ඍණ a නේ. මේ b ඍණ a කියන එක්කෙනා ළමයි මට a ඍණ b කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. මේ ඍණ a මම මුලින්ම ලියනවා. මෙතන ඉස්සරහා තියෙන ධන b මම ඊට පස්සේ ලියනවා. මෙතන තියෙන ඍණ a ඉස්සරහෙන් ලිව්වා, මෙතන තියෙන ධන b පස්සෙන් ලිව්වා. ඊට පස්සේ මම මේ දෙන්නටම පොදු පදයක් එළියට ගන්නවා. නමුත් බලපු ගමන් මේ දෙන්නට පොදු පදයක් පේන්නේ නැහැ. නමුත් මම එළියට ගන්නවා ඍණ එකක්. මේ ඍණ එකක් එළියට ගන්නත් පුළුවන්, ඕන්න ඍණ විතරක් එළියට ගන්නත් පුළුවන්. ඍණයි ධනයි ඍණ එක a ගෙන් වැඩි වුණාම තමයි a වෙන්නේ. ඍණයි ධන එක b ගෙන් වැඩි වුණාම තමයි b වෙන්නේ. දැන් ළමයි සාමාන්‍යයෙන් අපි ඉස්සරහින් ඍණ එකක් තියන්නේ නැහැ. ඒ නිසා මේක මම ලස්සන වෙන්න ඍණ a ඍණ b කියලා ලියනවා. එහෙනම් දැන් මොකද උනේ? මේ b ඍණ a වෙනුවට මට ලියන්න පුළුවන් කාවද? a ඍණ b. ඔන්න ඔයාලට පේන්න මම මෙතන ලියනවා. මේ b ඍණ a සමාන වෙනවා ඍණ a ඍණ b ට. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ p a ඍණ b මෙතන ලියලා ඍණ q මෙයා වෙනුවට මෙතන බස්සන්න යන්නේ කාවද දන්නවද? ඍණ a ඍණ b ව. ඔන්න මම වාව වරහනකුත් දාලාම දැම්මා. හරි? නැත්තම් මොකද දැන් මෙතන තියෙන ගුණිතයන්නේ. ගුණිතය වෙනුවට මම මොකද්ද පාවිච්චි කළේ? වරහනක්. ඕනනම් මට මෙතන ගුණිතය දාන්නත් පුළුවන් නේ. මෙහෙම මම ගුණිතයක් දාන්න. ඒතර අවසානයේ මොකද වෙන්නේ? මෙයා මෙහෙම ලියලා a ඍණ b ඍණයි ධන q එහෙම්මම තියෙද්දී මෙයා a ඍණ b කියලා ලියන්න පුළුවන්. දැන් මේක අපි ඇත්තටම ලියන පියවරක් නෙවෙයි. නමුත් අර ඔයාලට ගාන තේරුම් ගැනීම සඳහා මම මෙහෙම ලිව්වා. සාමාන්‍යයෙන් අපි මේ පියවරෙන් පස්සේ කෙලින්ම එන්නේ මේ පියවරට. හරි? ඍණක් අපි හිතින් එළියට ගන්න. ඒක අපි පස්සේ කරමු. දැනට අපි මෙහෙම ඉගෙන ගමු. අන්න බලන්න. දැන් මෙතනක් තියෙන a ඍණ b, මෙතනක් තියෙන a ඍණ b. මේ දෙන්නටම a ඍණ b පොදු නිසා ඔන්න මම දැන් a ඍණ b එළියට ගන්නවා. ගත්තු ගමන් මෙතන ඉතුරු වෙනවා ධන p, මෙතන ඉතුරු වෙනවා ධන q. ඔන්න ඔය විදිහට සාධක කැඩෙනවා.